ඉස්සර අම්මා හදලා දෙන තේක ළඟට ගෙනල්ලා දුන්නට පස්සේ නිවෙනකල් ඉඳලා බොනකොට කන්න කියලා බැන කන්නෙත් නැතිකොට අම්මා පස්සෙන් ඇවිල්ලා බත් කට අනානා කවනකොට ඒ දැනිච්ච වදය තනියම බෝඩින්ක ජීවත් වෙන්න උනාට පස්සේ ඒක වදයක් නෙවෙයි දෙයියන්ගේ ආශිර්වාදයක් කියලා හිතෙන්න පටන් ගන්නවා. තනියම උදේ නැගිටලා උයනකොට මිරිස් සැරට ඇස් දනකොට මන් දන්නේ නෑ අම්මා කොච්චරනම් අපි වෙනුවෙන් උදේ පාන්දර නැගිටලා ලිපට පිඹ දුම් ගගහ ඒ කරපු කැපකිරීමට මේ දෙන වටිනාකමත් මදි දෝ කියලා හිතෙනවා. මන් දන්නේ නෑ මගේ අම්මා නම් මගෙන් බලාපොරොත්තු වුණේ එකම එක දෙයයි. මතක ඇති කාලේ ඉඳන් මෙයා කිව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. මං හිතනවා දෙයියන්ගේ ආශිර්වාදයත් එක්කම මං එයාට ඒ දේ දුන්නා කියලා. ඒත් හිතාසේ අනේ මදිදෝ මම එයා වෙනුවෙන් කරපු දේවල් කියලා වෙලාවකට හිතෙනවා.